හොඳයි. මේ නම මොකද්ද? මල්ලිකා. මල්ලිකා මහත්මිය. සිරිසඳහම් ආරණිකේතනෙහි බුදුමග ලෝතුරු බුදුමග යන පිරිසක් මේ ඉන්නේ. විශේෂයෙන්ම සමියා සහ බිරිඳ ඒ වගේම මෑණියන්. මේ වීඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. එදා බුදුන් කල ලෝතුරු බුදුමග යන අය සමිය හෝ බිරිඳ විදියට පැවිද්ද කියන තැනට යන අවස්ථා තියෙනවා. අරහත් බෝධිය සාක්ෂාත් කරාට පස්සේ සමිය හෝ බිරිඳ විදියට මේ පෞල් ජීවිතයේ සමහරට දෙන්නගේ දෙකට වෙන අවස්ථා බුදුන් කල තිබිලා තියෙනවා. අද වර්තමානය විනාශ වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා විදියට මෙන්න මේ පැවිද්දට යනවා සමහර හාමුදුරුවරු කරන වැරදි නිසා. නිවැරදි නිවන් මඟ යන කෙනෙක්ව පෞල් ජීවිතේ ඉතාමත්ම සාර්ථකව දැන් සෝවාන් සකදාගාමි අනාගාමි දක්වාම හොඳ පෞල් ජීවිතයක් ගෙවන්න පුළුවන්. නමුත් මම මෙතන මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ අද ලංකාවේ පැවිද්ද වැරදි විදියට කරන අවස්ථාවක්. හරි. ඔබතුමියට තිබුණු ගැටලු මොනවද? මට ආර්යයන් වහන්සේ තිබුණේ මේ අසනීප තත්ත්වයක්. ආ. අංශ භාගයට ආවා ඒකාංශයක් පණ නැති වෙලා. ආ. මේ ඒකට ඉතින් බෙහෙත් කරා අවුරුදු 4ක් තිස්සේ මේ කට්ටන්ඩිව පස්සේ ගියා පන්සල් වල ගියා. ඉතින් ඒ කිසිම දෙයකට අඩු වුණේ නැහැ. මේ බෙහෙත් බිව්වට ඒ වෙලට විතරයි. ඊට පස්සේ මේ සිරිසඳහම් ආරණිකේතේ ගැන දැනගන්න ලැබුණා. ඊට පස්සේ මේ එතෙන්ට ආවා මේ මහත්යත් එක්ක කරගෙන මේ මහත්ය නම් කැමති වුණේ නැහැ. එයා ඒ කියන්නේ කවදාවත් පන්සලකටවත් යන්නේ නැති කෙනෙක්. මෙතෙන්ට කොහොම හරි මම බලෙන් එක්කන් ආවා. ඊට පස්සේ මේ ඇත්තටම මහත්යත් දැන් දිගින් දිගටම මේ මන් නැතුව හරි මෙතෙන්ට එන්න පුරුදුනා විශ්වාසයක් ඇති වුණා මේ අපේ ආර්යයන් වහන්සේගේ මේ එක බණ පදයක් අහන්න කියලා මම හැමෝටම කියනවා. ඊට පස්සේ මේ තේරුම් ගන්න පුළුවන් මෙතන මොකද්ද වෙන්නේ කියලා. පන්සල් වලද තියෙන්නේ ඇත්ත බුදුදහම නැත්තම් මේ සිරිසඳහම් ආරණිකේතේද කියලා මේ දැනගන්න පුළුවන්. මේ බුදු මගෙන් තමයි මේ බුදුදහමෙන්ම තමයි ලෙඩ සුවපත් වෙන්නේ, හිත සුවපත් වෙනවා, කය සුවපත් වෙනවා. මේ ඒ වගේ දේවල් තමයි මෙතනින් වෙන්නේ. මේ මම කියනවා ඉතින් හැමෝටම මෙතෙන්ට ඇවිල්ලා බලන්න කියලා. දැන් එහෙමනම් මල්ලිකා මහත්මිය මේ දයාබර ස්වාමි පුරුෂයා නම මොකද්ද අපේ මහත්මිය? ජයන්ත මන්දිරේ ඉන්නේ. ඔබතුමාගේ වෘත්තීය රැකියාව මොනද කලින්? මම යුද හමුදා හිටියේ. ඒකට දැන් මේ විශ්‍රාමික ඉන්නවා. හොඳයි. ඔබතුමාගේ අදහස කියන්නේ මේ බිරිඳගේ සුවපත් වීම ඇතුළු කාරණා සම්බන්ධයෙන්. කියන්නේ මෙයා ඉස්සල්ලාම වෙලතුව මේ සිරිදාන් නිකේතෙන්ට ආවා. ඇවිල්ලා මට කිව්වා යන් කියලා දවස් ගාණක් කිව්වා යන් කියලා. මම ඉතින් ගියේ නෑ. මොකද මම යන්නේ නෑ පන්සලකට. මම යන්න කැමති නෑ. ගාණක්වත් එහෙම පන්සලට ගියත් විනාඩි 5ක්වත් ඉන්නේ නෑ. මම එනවා එන්න. ඒකට මෙයා ඉතින් කසර බලෙන් එක්කන් ආවා. මේකට බයි මේ කකුලේ අමාරු තිබ්බා මේ පැත්ත. රෙදිනවා මේ පැත්ත වන්න නැතුව. වාහනේවත් වෙලන්න බැරුව. ඊට පස්සේ මම එක දවසක් කොහොම පහළට මේ කන් දෙන්නත් බෑ. මේ පල්ලේ මේ පහළට ඇවිල්ලා ඒකල යනකොට නිකන් කකුල හොඳයි මට දැනනවා. ඊට පස්සේ මට හිතෙනවා ආයෙ පාරක් මං ආවා ඊට පස්සේ. නැත්තම් මං එන්නේ නැහැ උච්චර පයින් යන්නෙත් නැහැ. ගෙදර කට්ටියක් දන්නවා බයිලා දන්නවා කොහෙටත් මං යන්නේ නැහැ පයින් කියලා. ඉතින් මම මේ සිරිසන් නිකෙදෙන්න මං ආවට පස්සේ මට ඒක නිකන් හිතට පාවදුනා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේ කියපු බණ ආරම්භ හිතට වැදුනට පස්සේ ඉතින් වයිපු දෙන්න ආව බලන්න ඉතින් ආපහු මෙතන. මෙයාගේ ඉතින් ලෙඩ දුක මගෙත් ලෙඩ සුව වුණා. 30ක් වගේ දැන් උගයි ලෙඩ. මෙයාගෙත් දැන් 30ක් දැන් මේ වැඩක් කරගන්න බැරි විදිහට. ඉතින් මේක මම දන්නා එයා මෙතෙන් එන කට්ටියට මම කියන්නේ අලුතෙන් එන කට්ටිය හරි මේ ආර්යයන් වහන්සේගේ බණ අහලා මේ වෙලාව මේ ඒක ඉතාමත්ම හොඳයි. හරි ඉතාමත්ම රසවත්. ඒ කියන්නේ අහගෙන ඉන්නත් පුළුවන්. වෙනේ වගේ අපි දැන් නිකන් බුදුදහම ගැන මේ ගාතරික් කියන්න ගියා කියලා ඒ කවදාවත් මේ තේරුම් කරලා අපි දන්නේ නැහැ තේරුමක්. අපිත් අර ඉඳගත්තට කියනවා මිසක් අපි දන්නේ නැහැ තේරුම. මේකෙන් ඒ ආර්යයන් වහන්සේ අපිට කියපු එකෙන් අපි තේරුම් ගන්නවා බණ ඒ වගේ මොනවාද ඒකෙන් මොකද්ද තේරුම අර එහෙම කියලා දන්නවා. ඉතින් මේ ඒකෙන්ද මම ගොඩාක් කට්ටියට ආරාධනා කරනවා මේ සිරිසාන නිකේතෙන්ට ඇවිල්ලා බලන්න කියලා කට්ටියට මේ ඉන්න කට්ටියට මේ ආපු නැති කට්ටියට. හොඳයි එහෙමනම් ඒ අපේ එතුමා හමුදා නිලධාරිවරයෙක් අවුරුදු 22ක් රට වෙනුවෙන් යුද්ධ කරලා රණවිරුවෙක් විදියට අවබෝධ කරගත්තා වූ විදිය තමයි මේ පැහැදිලි කරේ. එහෙමනම් විශේෂයෙන් මේ වීඩියෝ පටේ මම බලාපොරොත්තු වෙන්නේ අද සමස්ත රටේ සම්බුද්ධ ශාසනය පරිහානියට ගියපු අවස්ථාවක මෙවැනි පෞල් ජීවිත මේ මෑණියන්
මේ අපේ මහත්මියගේ මෑණියන්. ඉතින් මේ පෞල් ජීවිත විනාශ වෙන තැනකට තමයි අද සමස්ත රටේම භික්ෂුන් වහන්සේලා මේ ධර්මය කියලා විකෘති ධර්මය කියන එකට චෝදනාවක් එනවා මේ වැඩසටහන සම්බන්ධයෙන්. 40000ක් පමණ ඉන්න භික්ෂුන් වහන්සේලා තමයි මේ චෝදනාව කරන්නේ. නමුත් විකෘතිය තියෙන්නේ මොකද්ද? විකෘතිය කොතනද? ප්‍රകൃතිය කොතනද කියන එක තමයි මේ අයගේ මේ අදහස් වලින් එහෙමනම් අන්තර්ජාලයට මේ පණිවිඩය සමස්ත ශ්‍රී ලංකාවට නෙවෙයි ලෝකයටම අපි මේ පණිවිඩය දෙන්නේ විකෘතිය කොතනද ප්‍රകൃතිය කොතනද තියෙන්නේ කියලා. එහෙමනම් ධම්සප් පැවතුම් සූත්‍රය තමයි මේ අයගේ රහස. අපේ නෝන මහත්තයා අනුගමනය කරපු ක්‍රමයක් චුට්ටක් කියන කෙටියෙන්. ඒ කියන්නේ දැන් ඇත්තටම පන්සලකට ගියාම අපි දිගටම හාමුදුරුවෝ කියන ගාථා හාමුදුරුවෝ කියනවා අපිට කියලා දෙනවා අපිත් කියනවා ඒකේ තේරුමක් කවදාවත් මලක් පූජා කරත් පහනක් පූජා කරත් මේ තිබ්බත් හඳුන් කూరు ඔබතුමී අනුගමනය කරේ මොකද්ද සාමාන්‍යයෙන්? ඇස ඒ කියන්නේ මං ආර්යයන් වහන්සේ අපේ ආර්යයන් වහන්සේ කියලා දුන්න විදිහට ඇසිපිල්ලම් මෙන් තමයි මේ හැම දෙයක්ම කරේ ඒක ඇසිපිල්ල. මොකද ඒ අය පැහැදිලි කරන්න තියෙන මොකද වීඩියෝ එකට අවශ්‍ය කාලෙ මදි නිසා. කියන්නේ මේ ඒ කියන්නේ ඒ අය චක්කුකරණේ ඥානකරණේ කියන ධම්සප් පැවතුම් සූත්‍රය විශේෂයෙන් මේක මතු මෛත්‍රී බුදු වන මෛත්‍රී මහා බෝසතන් වහන්සේ තමයි මේ සමස්ත සමාජයේටම මේ වර්තමානයේ මේ ධම්සප් පැවතුම් සූත්‍රය ඉදිරිපත් කරන්නේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන එකක් අද පැවිද්ද වරද්දාගත්ත තැන මෙන්න මේ හරහාමට පෙන්වන්න උවමනාව තුණා පවුලක් විදියට ගොඩනගෙන අවස්ථාව. ඒ වගේම ධර්මය කියලා කියන්නේ මේ ඇස ඔස්සේ ධම්සප් පැවතුම් සූත්‍රය කියන කාරණාවත් මේ වීඩියෝ එකෙන් සමස්ත ලෝකයට මට උවමනාව තිබුණේ පැහැදිලි කරන්න. හොඳයි එහෙනම් නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් මුණ ගැහෙන තුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.